ඉතාම කනගාටුදායක තත්ත්වයක්. මේ වර්ජයට කිසි පදනමක් නැහැ. මේ වන විට පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන් ඉතාම ඉහළ ප්‍රමාණයක් රජයේ සේවයට ඇතුළත් වීම සඳහා අයදුම් කළා තියෙනවා. එතකොට මේ අය මේ කුඩා කණ්ඩායමක් වෛද්‍යවරු බිය ගන්නවන්න හැදුවට ඒක සාර්ථකුනේ නැහැ. ඇත්තට මම රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ මේ වර්ජනය මෙහෙවන ඒ කණ්ඩායමෙන් ඉල්ලන්නට කැමතියි. ඔබට සෞඛ්‍ය ඇමතිවරයාත් එක්ක ප්‍රශ්න තියෙන්නට පුළුවන්. සෞඛ්‍ය ඇමතිවරයාත් එක්ක ඔබට විවිධාකාරයේ මතිමතාන්තර තියෙන්න පුළුවන්. මාත් එක්ක තරහක් තියෙන්න පුළුවන්. මට වෛර කරන්න පුළුවන්. ඒ ඔක්කොම පැත්තක තියාගන්න. ඒ මාත් එක්ක තියෙන ප්‍රශ්නයට අපේ රටේ ලක්ෂ සංඛ්‍යාත මේ අහිංසක මිනිස්සු ඒකට පලි නෑ. ඒ අහිංසක මිනිස්සුන්ව ප්‍රාණපකරුවන් මිනිස් පලිහක් ලෙස යොදා ගන්නට එපා. මොකද ඔබ දන්නවා ලෝකේ පවතින මේ යුදමය තත්ත්වයක් එක්ක ඉන්ධන පිළිබඳ අර්බුද තිබෙනවා. ඉන්ධන මිල ඉහළ දාන්නට සිද්ධ වුණා. ඉතින් කෙනෙක් රෝහලක සායනයකට OPD එකට එන්නේ Tamanට පෞද්ගලිකව ගිහිල්ලා ප්‍රයිවට් හොස්පිටලෙන් හරි ඩිස්පෙන්සරියෙන් හරි බෙහෙත් ගන්න අමාරුකමක් තියෙන නිසා. ඒ වගේම රජයේ රෝහල් ඉන්න වෛද්‍යවරු පිළිබඳව විශ්වාසයක් තිබෙන නිසා. එවැනි අවස්ථාවකදී අමාරුවෙන් ත්‍රිවිල් එකක් හොයාගෙන තමන්ගේ අතේ තිබෙන මුදල වියදම් කරගෙන පැය ගාණක් රස්තියාදු වෙලා පොලිමේ ඉඳලා තමයි ගොඩක් අය එන්නේ. එහෙම නැත්නම් බස් වල තෙරපිලා කෝච්චි වල තෙරපිලා තමයි එන්නේ. මේ දැන් ඔය සේවය කරන වෛද්‍යවරුන්ගේ අම්මා තාත්තා ඇතුළු ඥාතිවරු වගේම අය. ඉතින් එවැනි අහිංසක ජනතාවක්කට පීඩාවට පත්වන ආකාරයට පහුගිය සතියේ දවසක් කර දවසක් හැමදාම වෛද්‍ය වර්ජන. අඟහරුවාද වර්ජනය කරා, බදාද නිවාඩුයි, බ්‍රහස්පතින්දා වර්ජනය කරා, සිකුරාදා නිවාඩුයි, සෙන්සුරාදා වර්ජනය. සාධාරණ හේතු මත නම් වර්ජනය අපිට සාකච්ඡා කරන්නත් පුළුවන්. නමුත් මේක සාකච්ඡා කරන්නවත් දෙයක් නැති පදනමක් නැති වර්ජනයක්. ඉතින් මම කියන්නේ රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය මමත් එක්ක තියෙන ප්‍රශ්නයකට ඔබ මට අභියෝග කරනවා නම් රෝගී ජීවිත ප්‍රාණපේට තබාගෙන හොඳම දේ ඒ ජනතාව මේකෙන් අයින් කරලා ඔබ කියනවා නම් මේ පශ්චාත් සීමාවාසික පත්වීම් ලබා දීම නීති විරෝධී. ඒකට ස්ථානමාරු මණ්ඩල අනිවාර්යෙන් සිටිය යුතුයි. ඒක තමයි ආයතන සංග්‍රහය තිබෙන්නේ කියලා. හොඳම දේ මේ ජනතාව පැත්තක තියලා මට විරුද්ධව අධිකරණයට යන එක. අධිකරණයට ගියා නම් අධිකරණේ ඉන්නේ එක පැත්තක ඇමතිවරයා හැටියට මම, අනිත් පැත්තේ GM හැටියට ඔබේ කණ්ඩායම. ඒතකොට මේක ජනතාව මැදි වෙන්නේ නැහැ. ඒතකොට ජනතාව අසරණභාවයට පීඩාවට පත් කරගෙන පලියක් ලෙස සබාගෙන මේ කරන ක්‍රියාව අතිශය අසාධාරණ. මම ඒ සියලු දෙනාගෙන් ඉල්ලනවා කරුණාකරලා GM එකේ ඉහළ නිලධාරීන්ගෙන් කරුණාකරලා ඇමතිවරයාත් එක්ක තියෙන ප්‍රශ්නය ජනතාව පිට යවන්න එපා. ජනතාව පව්. ඒ මිනිස්සු හරි අසරණයි, අහිංසකයි. ඔබට හිතෙනවා නම් මේ පශ්චාත් සීමාවාසික පත්වීම් ලබා දීම, ඒ වගේම දුෂ්කර සේවා ලයිස්තුව සකස් කිරීමට ඔබව සම්බන්ධ කර නොගැනීම ආයතන සංග්‍රහය කඩකිරීමක් හෝ නීති විරෝධී කියලා ඔබට පුළුවන් හොඳම දේ තමයි මට එරෙහිව උසාවිය යන එක, අධිකරණයට යන එක. අධිකරණෙත් එතකොට අපිට මේ ප්‍රශ්න निराකරණය කරගන්න පුළුවන් අහිංසක ජනතාව මේකේ ගොදුරු බවට පත් කරගන්න නැතුව.